සෑම පිරිමියෙක්ම කියනවා ඔහුට විසල් හදවතක් ඇති ගෑණියක් උවමනා බව. ඔහුට අවැසි ඇගේ කරුණාව, ඇගේ උණුසුම, ඇගේ ප්‍රබෝධමත් ආත්මය. ඔහු බලාපොරොත්තු වෙනවා ඔහුට ගැඹුරින් ප්‍රේම කරනු ඇති බවට. ඔහුගේ අතපසුබීම් වලට සමාව දෙනු ඇති බවට. ඔහු අරබයා ඉවසිලිවන්ත වනු ඇති බවට. දුෂ්කර කාලවලදී ඔහුව තිර ලෙස අල්වාගෙන සිටිනු ඇති බවට. නමුත් පිරිමි සැම විටම තේරුම් නොගන්නා දේ නම් විසල් හදවතක් ඇත්තිය සතුව විසල් හැඟීම් සමුදායක්ද ඇති බවයි. එවැනි හදවතක් ඇත්තිය අර්ධ වශයෙන් ප්‍රේම නොකරන්නේය. ඇල්මැරුණු හැඟීම් ඈ සතු නොවේ. ඔබ වෙනුවෙන් ඈ සතු හැඟීම් වඩාත් ප්‍රබල, පැහැදිලි මෙන්ම එඩිතර වන්නේය. ඉතින් එවන් ප්‍රේමයක් වඩාත් තීව්‍ර වන්නේය. ඈ අනුරාගයේ ප්‍රතිමූර්තියක් බඳුය. ඈ සියලු ආකාරයේ සංවේදනා ගැඹුරින් විඳින්නේය. ප්‍රීති ප්‍රමෝදයේ සිට දුක්ඛ දෝමනස්සේ දක්වා සියලු හැඟීම් ඈ ගැඹුරින් අත්විඳින්නේය. ඈ සතුටින් සිටින විට සන්තුෂ්ටියේ කිරණ ඈ තුළින් පරාවර්තනය වී ඈ අවට සියලු දෑ සතුටින් පුරවන්නේය. ඈ දුකින් සිටින විට සොබාදහම පවා ඈ හා දොම්නස් වන්නේය. ඈ කිසිසේත්ම ව්‍යාජත්වය අනුමත නොකරන අතර අව්‍යාජත්වයේ ජීවමාන සාක්ෂිය ඈ වන්නේය. ඇගේ හදවත නොගැමුරු මෙන්ම ලාභ ප්‍රහර්ෂයන් තරයේ ප්‍රතික්ෂේප කරන්නේය. එසේනම් විසල් හදවත් ඇත්තේකගින් කුඩා හැඟීම් බලාපොරොත්තු නොවන්න. ඔබට අපහසුතාවයක් දැනෙන නිසාවෙන් ඈ තම හැඟීම් යටපත් කරනු ඇතැයි බලාපොරොත්තු නොවන්න. ඈ එසේ මර්ධනය කළ හැකි ගෑණියක නොවේ. ඈ තදින් ප්‍රේම කරන්නාසේම තදින් රිදවන්නටද සමත්ය. ඉතින් ඇගේ ඒ පෞරුෂය ඔබට දරාගත නොහැකි නම් ඔබ ඈ වෙනුවෙන් සුදුසු නොවන්නේය. නමුත් ඔබට හැකිනම් ඇගේ පිරිපුන් ස්ත්‍රීත්වය ආදරයෙන් වැළඳ ගන්නට. ඔබට හැකිනම් ඇගේ තීව්‍ර මෙන්ම ගැඹුරු හැඟීම් හමුවේ පලා නොයා ඈ තරයේ අල්වාගෙන සිටින්නට. බහුතරයක් පිරිමි හුදෙක් සිහිනයෙන් පමණක් අත්විඳින්නට සමත් ප්‍රේමයක් ඔබ සැබෑ ලෙස අත්විඳිනු ඇත. එය පාරිශුද්ධ, පක්ෂපාතී, ඉවසිලිවන්ත මෙන්ම දුර්ලභ ප්‍රේමයකි. ඇය මල්පිපී හිනැහෙන වසන්ත කාලයේදී මෙන්ම තද සීත කුණාටු හමමින් පීඩාගෙන දෙන සීත කාලයේදී පවා ඔබව අත් නොහරේවේ. මන්දයත් විසල් හදවතක් ඇති ගෑණියක් යනු ජීවිතයේ එක්වරක් පමණක් හමුවන තාලයේ ආත්මයකි. ඉතින් ඇය තාවකාලික නවත්තනක් නොව ඔබේ සදාකාලික ඉරණම වන්නේය.